ඔබ දැන් ওই මෛත්‍යයන් තරහ වෙලා දෙන්නේ. මෙච්චර කල් මට කන්න බොන්න දීපු ආත් එක්ක මම මොකට තරහ වෙනද අයියේ? මං ගිහින් එන්න. දැන් සතුටුද ඔයාට? දැන් ඔයා ගිහින් එන කොච්චර කාලයක් යනවද අයියේ? මට එහෙම කාලයක් කියන්න බෑ නංගි. මගේ හැම දෙයක්ම හරි ගස්සගෙන හැමදේම හරියට හදාගෙන මං ආයි ගමට එනවා. ඒත් ඔයාව නැති වෙයි කියලා ලොකු බයක් තියෙනවා මට. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මගේ හැමදේම හදාගත්තට පස්සේ ඔයා බලන්න එන්න. මං ගාව පොඩි ෆෝන් එකක් තියෙනවා. ඒක ඔයාට දෙන්නද? එපා නංගි. මං එකතු කරපු සල්ලි වගේක් තියෙනවා. ජොබ් එකකුත් කරලා මං ටිකක් ලොකු ෆෝන් එකක් ගන්නම්. මං ගිහින් එන්න. අම්මේ අප්පච්චි මාම ඇවිල්ලා මල්ලි ඒයි මේ බලන්නකො කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අදත් මොකෙක් හරි ආධාර එකතු කරන්න එන්න ඇති. මල්ලි අයියේ අක්කේ ඉතින් කොහමද? කොහෙද බං ඔබ මෙච්චර කාලයක් ගිහින් හිටියේ? අපි නම් හිතුවේ නෑ මල්ලි අපිව බලන්න ඔයා එයි කියලා. ඔයාලා ඉතින් මට කොහොම සැලකුවත් මට මගේ සහෝදරයව අමතක කරන්න බෑනේ අක්කේ. මල්ලි ඔබ තාමත් පරණ දේවල් හිතේ තියාගෙන ඉන්නවද බං? පරණ දේවල් නම් හිතේ තියන් ඉන්නේ අයියේ. හැබැයි ඒ වචන හින්දා මං ජීවිතේ ගොඩක් දුර ගියා. ඒක තමා මල්ලි ඔබ සෑහෙන්න වෙනස් වෙලා බං.